got so motherfucking design on right now. Bring it down, nigga, I got 3 old thoughts, I'm wild. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම නැෂුල්. ඉතින් ඔන්න අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් share කරගන්න හිතුවා sea bead necklace එකක් හදන විදිය. ඉතින් මම කලිනුත් මගේ channel එකේ දාලා තියෙනවා sea bead necklace එකක් හදන විදිය. ඉතින් ඔන්න ඉතින් අදත් මම sea bead necklace එකක් හදන විදිය තමයි කියලා දෙන්නේ. step by step හදන විදිය තියෙනවා ඒක නිසා වීඩියෝ එක skip කරන්න නැතුව අනිවාර්යෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අද මම වීඩියෝ එකේදී ඔයාලට business tips කිහිපයක්ත් කියනවා. ඒක නිසා වීඩියෝ එක මිස් කරගන්න නැතුව සම්පූර්ණයෙන්ම බලන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි ගාව තියෙන පැකේජ් එකක්. ඉතින් මමත් හිතුවා අපි ගාව තියෙන පැකේජ් එකක් පාවිච්චි කරලා බලන්න. මම මේක beginners වලට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ජුවලරි නිර්මාණයට ආධුනිකයන්ට. ඉතින් මේ පැකේජ් එක ගත්තී ඔයාලට ගොඩක් වටිනවා. මොකද මේකෙදි necklace සහ bracelet දෙකම හදන්න පුළුවන්. ඒ වගේම අපි ගාව bracelet විතරක් හදන්න පුළුවන් පැකේජ් එකකුත් තියෙනවා. හරි. එහෙනම් ඉතින් ඉස්සල්ලාම මට අවශ්‍ය වෙන කලර්ස් ටික මෙන්න මේ විදිහට වෙනම දාගන්නවා කප් එකකට. මොකද මට ඒතකොට ලේසි අර beads ගන්න අතට. මොකද bead box එකේ තිබිලා bead box එකේ තියන් ගන්න චුට්ටක් අපහසු නිසා මම මෙන්න මේ විදිහට වෙනම මට අවශ්‍ය වෙන කලර්ස් ටික වෙන් කර ගන්නවා. ඉතින් අද මම චුට්ටක් වෙනස් විදිහට necklace එක හදන්න හිතුවා. මොකද මම දැකලා නැහැ ගොඩක් කට්ටිය මට ඔළුවේ අයිඩියා එකක් තිබ්බා මෙන්න මේ විදිහට හදන්න ඕනේ කියලා. ඉතින් අද තමයි මම මේ නිර්මාණය හදන්න යන්නේ. මට කියන අවශ්‍ය උනේ මේ එන්න ඒ විදිහට කවුරුත් මම දැකලා නැහැ ලංකාවේ කට්ටිය පාවිච්චි කරනවා. මොකද මේක හරි අන්කොමන්. පිට රටවල් වල නම් මෙන්න මේ කලර්ස් වලින් necklace දානවා මම දැකලා තියෙනවා ෆොටෝස් වලින්. ඉතින් අර ලංකාවේ කවුරුත් කරන්නේ නැති විදිහට වෙනස් විදිහට මට කරන්න ආසෙත් වුණා. ඉතින් මම දන්න දේ ඔයාලට ෆ්‍රී කියලා දෙන්න මට හිතුන නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මට ඉස්සල්ලාම අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ green color, white color සහ red color beads. ඒ වගේම අපිට black color sea beads අවශ්‍ය වෙනවා. ඉතින් මම ඔයාලට කියන මෙන්න මේ කලර්ස් වලින්ම ඔයගොල්ලෝ හදන්න. මොකද මම මේක හදන්නේ යම්කිසි යම්කිසි පළතුරක් විදිහකට. වීඩියෝ එක ඉවර වුණාන් පස්සේ බලන්න කොයි විදිහට ඔයගොල්ලන්ට මේක පේන්නේ කියලා බලන්න. ඒක නිසා මම දැම්මම කියන්නේ මම මොන පළතුර විදිහටද මේ necklace එක හදන්න කියලා. මොකද මේක හරියම විශේෂයි. අද necklace එක හදන්නේ මම පළතුරක් කොහොමද කියන්නේ සංකේතයක් විදිහට අරගෙන. ඒක නිසා වීඩියෝ එක බලන්න මොකද්ද මේ මම හදන පළතුර වගේ තියෙන necklace එක මොකද්ද කියලා. ඉතින් දැන් මට අවශ්‍ය වෙන beads colors ටික තෝරගෙන ඉවරයි. දැන් මම කරන්නේ මට අවශ්‍ය වෙන lock එක, jumping rings, end caps, cream beads වගේ දේවල් මේ අර මම beads දාගත්ත කප් එකට දාගන්න. ඉතින් මම චුටි දැන් මතක් කරන්න ඕන ඔයාලා අනිවාර්යයෙන්ම jumping rings 5-6ක් විතර ගන්න. මොකද අද චුට්ටක් jumping rings වැඩිපුර ඕන. ඉතින් මම පාවිච්චි කරන ගෝල් කලර් එකෙන් ඔයාලට කැමති නම් සිල්වර් කලර් පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මම පාවිච්චි කරන නයිලොන් ඉලාස්ටික් thread එක. ඉතින් අපිට අවශ්‍ය වෙන නයිලොන් ඉලාස්ටික් ඒ කියන්නේ non elastic කියන එකට. ඔයාලා දන්නවා ඇති දැන්ටමත් අපි ඉලාස්ටික් වර්ග දෙකක් පාවිච්චි කරනවා. ඉතින් bracelet හදද්දී අපි පාවිච්චි කරන ඉලාස්ටික් එක නෙමෙයි necklace හදද්දී පාවිච්චි කරන්නේ. necklace හදද්දී පාවිච්චි කරන ඉලාස්ටික් එක ඇදෙන්නේ නැහැ. ඒකට අපි non elastic කියලාත් කියනවා, nylon elastic කියලාත් කියනවා. ඉස්සල්ලාම අපි cream bead එක මෙන්න මේ විදිහට දාගන්නවා. cream bead එක දාලා ඔයාලා මගේ කලින් වීඩියෝ එක දැක්කනම් බැලුවා නම් දන්නවා ඇති cream bead එකයි end cap එකයි සවි කරගන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. එතකොට ගොඩාක් ඔයාලට clear කොහොමද මේ end cap එක සහ cream bead එක පාවිච්චි කරන්න කියලා. ඉතින් අනිවාර්යයෙන්ම cream bead එක දාලා එකපාරම තද කරන්න එපා. දැන් මම මේ වීඩියෝ එකේදී කරා වගේ cream bead එක ගැට ගහන්න අපේ nylon elastic thread එකෙන් ගැට ගහන්න. මම කියන දේවල්ට අපහැදිලි ඇති. ඒක නිසා මේ වීඩියෝ එකේ ඔයාලට clear නැත්තම් මගේ channel එකේ වීඩියෝ කලින් වීඩියෝ එකේ ඇති necklace හදන විදිය ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඒකේ ගොඩාක් පැහැදිලිව මම කියලා දෙනවා කොහොමද end cap එක සහ cream bead එක පාවිච්චි කරන්න කියලා. ඉතින් cream bead එක මෙන්න මෙහෙම nylon elastic එකෙන් ගැට ගහගෙන ඉවර වුණාන් පස්සේ දැන් තමයි අපේ මේ cream bead එක තද කරගන්න යන්නේ. ඉතින් මම අද පාවිච්චි කරන්නේ flat nose pillar එක. ඉතින් cream bead එක මෙන්න මේ විදිහට තද කරන්න. මෙන්න මේ විදිහට තමයි තද කරපුවාන් පස්සේ පේන්න තියෙන්නේ. ඊට පස්සේ
අපේ ඉලාස්ටික් ත්‍රෙඩ් එකේ අග කොටස අරගෙන ඉතින් මම ඉලාස්ටික් එක මෙන්න මේ විදිහට ගානට කපා ගන්නවා. එතකොට අපිට බීඩ්ස් වර්ග අපි කොහොම නෙක්ලස් එක හදන්න හරිම පහසුයි මේ ඉලාස්ටික් එක සමානව තියෙද්දි. දැන් මට අවශ්‍ය වෙන අපේ එන්ඩ් කැප් එක. ඉතින් එන්ඩ් කැප් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එන්ඩ් කැප් එකෙත් පොඩි සිදුරක් තියෙනවා. මම හිතනවා වීඩියෝ එකේදී මම පෙන්නන විදිහ සරලව ඔයගොල්ලන් තේරෙනවා ඇති කියලා. ඒ වගේම ක්ලියර් එකටත් පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්ඩ් කැප් එක අරගෙන අර සිදුර මැදින් අපේ ඉලාස්ටික් එක දාන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම කරන විදිහට ඔයාලත් කරන්න. එතකොට ගොඩක්ම පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දාන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් අර මම වෙනද හැමදාම කියනවා වගේ මම කටින් කියනට වැඩිය ඔයාලා වීඩියෝ එක බලලා තේරුම් ගන්න. මොකද මේ දේවල් කියනට වැඩිය බලාගෙන තමයි ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි දාගන්න ඕන. ඉතින් මම එන්ඩ් කැප් එක ක්ලෝස් කරගන්න කලින් මම නැවතත් මේ ක්‍රීම් බීඩ් එකට මෙන්න මේ විදිහට ගැටයක් දාගන්නවා. ගැට ඔයගොල්ලෝ පහයක් මේ සමා වෙන්න සාමාන්‍යයෙන් 3-4ක් වගේ දැම්මම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටයක් දාගන්නේ බැරි වෙලාවත් ක්‍රීම් බීඩ් එකෙන් ඉලාස්ටික් එක ඇදිලා આવොත් ඒ කියන්නේ සාමාන්‍ය නෙක්ලස් එක නිතරම දාන කෙනෙක් ලොක් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ලොක් එක ගැලවෙන්න පුළුවන් නේ. කොහොමද කියන්නේ ඔයාලට? කොහොම හරි ඔයාලා ඉලාස්ටික් එක මෙන්න මේ විදිහට ගැට ගහන්න. ඒක සීක්‍රට් එකක් ළමයි කවුරුත් කරන්නේ නැහැ මේක. මම කවදාවත් YouTube එකේවත් වීඩියෝස් දැකලා නැහැ මෙන්න මේ විදිහට ක්‍රීම් බීඩ් එක මේ ගැට ගහනවා. මම වීඩියෝස් සාමාන්‍යයෙන් එකක් දෙකක් වගේ දැකලා තියෙනවා. මම කියන්නේ ලංකාවේ කවුරුත් මෙහෙම කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම මේ ටිප් එක පාවිච්චි කරන්න. මොකද හොඳ ජුවලරි එකක් නිර්මාණය කරද්දී අර ඒක කැඩෙන්නේ නැති වෙන්න නිකන් ටිකක් දිග කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි හදන්න ඕන. මොකද හදන්න ඕන. එතකොට තමයි කස්ටමර් කෙනෙක් වුණත් අපිත් එක්ක ඉන්නේ. අර මම කලින් වීඩියෝ එකේදී කිව්වනේ අපේ කස්ටමර් බේස් එකක් හදාගන්න වීඩියෝ එකේදී මම කිව්වනේ අපේ ප්‍රොඩක්ට් එකක් හදාදී ක්වොලිටි එකට තමයි හදාන්න ඕනේ. ක්වොලිටි එක තියෙන නම් කස්ටමර්ස්ලා නිතරම අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා මේකත් පොඩි ටිප් එකක්. හරිද? අපි ජුවලරි එකක් හදාද්දී ගොඩාක් ලස්සනට හදන්න ඕන. ෆිනිෂින් එක නීට් එක හොඳට තියෙන්න ඕන. ඒක නිසා මම මේ කියලා දෙන දේවල් ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න. මම හිතනවා ඉතින් මං කියෝන එක අතරතුරේ ඔයගොල්ලන් වීඩියෝ එක බලන්න ඇති කියලා. කොහොමද එන්ඩ් කැප් එක සම්බන්ධ කරගත්තේ කියලා. ඊට පස්සේ දැන් මම යන්නේ මගේ බීඩ්ස් ටික අපේ මේ ඉලාස්ටික් එක ඇතුළට දාගන්න තමයි දැන් යන්නේ. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට green color ඒ කියන්නේ කොළ පාට sea beads 11ක් විතර දාගත්තා. ඉතින් ඔයාලට කැමති නම් ඊට වඩා ප්‍රමාණයක් දාගන්න පුළුවන්. හැබැයි මම මුලින්ම 11ක් තමයි දාගත්තේ. අදත් මම රටාවකට තමයි නෙක්ලස් එක හදන්නේ. ඉතින් නෙක්ලස් එක හදලා ඊට පස්සේ බලන්න කොයි වගේ පෙනුමක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම කොළ පාට sea beads වලින් 11ක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු පාට white color එක sea bead එකක් මෙන්න මෙහෙම දාගන්නවා. ඊට පස්සේ මම හිතන මගේ වීඩියෝ එක බලන්න ක්ලියර් එකට පේනවා ඇති කියලා. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා red color sea beads 3ක්. ඉතින් මෙන්න මේ විදිහට මම රතු පාට sea beads 3 ඉස්සෙල්ලම ඒ කියන්නේ රතු පාට sea beads 3ක් අවශ්‍ය වෙනවා. ඒ තුන මෙන්න මේ විදිහට මම නයිලොන් ඉලාස්ටික් එක ඇතුළට දාගන්නවා. ඉතින් මම හැමදාමත් කියනවානේ අපි රටාවක් අනුගමනය කරන්න. අපි කියන්නේ රටාවකට තමයි අපි කරන දේක් කරන්න ඕනේ. ඒතකොට තමයි අර ලස්සනට අපිට නිර්මාණයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද නෙක්ලස් එකත් මම හරිම වෙනස් විදිහේ රටාවක් අනුගමනය කරනවා. ඉතින් ඔයාලා බලන්නකො මේ නෙක්ලස් එක හැදලා ඉන්න පස්සේ කොයි වගේ එකක්ද පේන්නේ කියලා ඔයාලට. ඉතින් මම දැන් රෙඩ් කලර් sea beads 3ක් දාගෙන ඉවරයි. ඊට පස්සේ කළු පාට එක sea bead එකක් දාගන්න මෙන්න මේ විදිහට.
මම හිතනවා මම මේ බීඩ්ස් දාගන්න ක්‍රමය වලට තේරෙන්නේ නැති කියලා. මුලින්ම මම කොළ පාට සී බීඩ්ස් 11ක් දාගත්තා. ඊට පස්සේ සුදු පාට එක සී බීඩ් එකක් දාගත්තා. ඊට පස්සේ රතු පාට සී බීඩ්ස් 3ක් දාලා කළු පාට එක සී බීඩ් එකක් දාගත්තා. දැන් ආයෙත් මම යන්නේ රතු පාට සී බීඩ්ස් 2ක් දාගන්න. ඉස්සල්ලාම දාගත්ත රතු පාට සී බීඩ්ස් 3යි. ඊට පස්සේ රතු පාට සී බීඩ්ස් 2යි. ඉතින් අර මම කියනවට වැඩිය ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා තේරුම් ගන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි වෙනවා. ඊට පස්සේ අර රතු පාට සී බීඩ්ස් දෙකක් දාගත්තන් පස්සේ මෙන්න මේ විදිහට කළු පාට එක සී බීඩ් එකක් ආයෙ දාන්න. ඊට පස්සේ නැවතත් රතු පාට සී බීඩ්ස් 3ක් දාන්න. ඉතින් මේ ප්‍රමාණ වලට වෙනස් කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. අර අද මම නෙක්ලස් එක හදන්නේ මෙන්න මේ විදිහටනේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මම මේ විදිහට හදන්න කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රතු පාට සී බීඩ්ස් 3ක් දාගන්නවා. 3ක් දාගන්නේ අපි අර රතු පාට සී බීඩ්ස් 2ක් දාලා කළු පාට සී බීඩ් එකක් දාලා ඊට පස්සේ තමයි සී බීඩ්ස් රතු පාට සී බීඩ්ස් 3ක් දාගන්නේ. ඊට පස්සේ ආයෙත් කළු පාට සී බීඩ් එකක් දාලා නැවතත් රතු පාට සී බීඩ්ස් 2ක් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් රෙඩ් කලර් සී බීඩ්ස් 2ක් දාගෙන ඉවරුණාන් පස්සේ මට මෙන්න මේ විදිහේ වයිට් කලර් සී බීඩ් එකක් ආය අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට එකක් මම මෙන්න මෙව ඉලාස්ටික් එකට දාගන්නවා. පේනව නේද? මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේ විදිහටම ආය නැවතත් ඔයාලා පටන් ගන්න. ඒ කියන්නේ නැවතත් මේ කොළ පාට සී බීඩ්ස් දාන්න අර කලින් දාපු ක්‍රමයටම. ඉතින් මම හිතනවා මම කරන විදිහ හැම ස්ටෙප් එකක්ම වලට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් මම ආයෙත් කියන්නම්. අර බීඩ්ස් දාගත්ත ක්‍රමේ මුලින්ම කොළ පාට සී බීඩ්ස් 11ක් දාගන්නවා. ඊට පස්සේ සුදු පාට එක සී බීඩ් එකක්. ඊට පස්සේ රතු පාට සී බීඩ්ස් 3ක්. ඊට පස්සේ කළු පාට එක සී බීඩ් එකක්. ඊට පස්සේ නැවතත් රතු පාට සී බීඩ්ස් 2ක්. ඊට පස්සේ කළු පාට එක සී බීඩ් එකක්. ඊට පස්සේ රතු පාට සී බීඩ්ස් 3ක්. ආයෙ නැවතත් කළු පාට එක සී බීඩ් එකක් දාලා ඊට පස්සේ රතු පාට සී බීඩ්ස් 2ක් දාලා ආයෙත් සුදු පාට එක සී බීඩ් එකක් දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් අර රටාව අනුගමනය කරන්න කොළ පාට සී බීඩ්ස් 11ක් දාලා රතු පාට කළු පාට සුදු පාට සී බීඩ්ස් ආයෙ දාන්න. ඉතින් මේක රටාවක්. අර ඒ රටාව ඔයගොල්ලන් අනුගමනය කළා ලස්සන නෙක්ලස් එක හදාගෙන යන්න. ඉතින් මම කරන විදිහ වල බලා ගන්න. ඉතින් දැන් මම නෙක්ලස් එක මෙන්න මේ විදිහට හදන අතරතුරේදී මම ඔයාලට පුංචි දෙයක් කියන්න ඕන. මම වීඩියෝ එකේ මුලදී ඔයාලට කිව්වනේ බිස්නස් ටිප්ස් කීපයක් කියනවා කියලා. ඉතින් අර මගේ කලින් වීඩියෝ එකේදී මට කියන්න බැරි වුණ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඒව ටික කියන තමයි යන්නේ. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි කස්ටමර්ස්ලට ට්‍රස්ට් එක හදා ගන්න ඕනේ කියලා. කියන්නේ විශ්වාසය හදා ගන්න ඕනේ කියලා. ඉතින් සමහර ස්මෝල් බිස්නස් කරන කට්ටිය ඉන්නවා. එයාලා මැසේජ් වල රිප්ලයි කරන හරිම පරක්කුයි. ඉතින් මම ඔයාලට කියන්න ඕන ඉතින් කස්ටමර්ට රිප්ලයි කරන එක පරක්කු කරන්න එපා. එයාලා ඒ කියන්නේ අපේ කස්ටමර් කෙනෙක් අපිට මැසේජ් එකක් දාලා උඩරින්ම පැයක් අතරතුරේදීවත් අපි එයාලට රිප්ලයි කරන්න ඕන. සාමාන්‍යයෙන් අපිට වැඩ ඇති ගොඩක්. ඒ වුණාට ඉතින් අපි පුළුවන් තරම් කස්ටමර්ට අපිට මැසේජ් එකක් දාපු ගමන්ම රිප්ලයි කරන්න පුළුවන් වුණොත් තමයි ගොඩක්ම හොඳ. එහෙම කියන හේතුව තමයි මොකද සමහර කස්ටමර්ස්ලා හරි ආසාවෙන් මැසේජ් එක දාන්නේ අපිට අපි රිප්ලයි එක පරක්කු වුණොත් එයාට එපා වෙනවා. එතනින්ම අපේ කස්ටමර් කැඩෙනවා. එතකොට ඉතින් වැඩක් නැහැ. ඒක නිසා අපි කස්ටමර්ට රිප්ලයි කරන්න ඕන ඉක්මනින්ම. ඒ වගේම තමයි ඔයාලා තාමත් බිස්නස් පේජ් එකක් හදලා නැත්තම් අනිවාර්යයෙන්ම බිස්නස් පේජ් එකක් හදන්න. මොකද අපි ඔන්ලයින් බිස්නස් එකක් නේ කරන්නේ. ඒ කියන්නේ අපි ස්මෝල් බිස්නස් එකක් කරන්නේ. ඒ කියන්නේ අපි ඉතින් ඔන්ලයින් විකුණන්නේ. එතකොට අපි ප්‍රොඩක්ට්ස් වල ෆොටෝස් වීඩියෝස් ෂෙයා කරන්න ඕන සෝෂල් මීඩියා වල. ඉතින් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔය TikTok, Instagram, FB එන්නේ ඒ වගේ ප්ලැට්ෆෝම් වල ඔයාලට පුළුවන් ඔයාලගේ බිස්නස් පේජ් එක හදාගන්න. මොකද නිතරම මිනිස්සු යූස් කරනනේ ඒ ඇප්ස් එහෙම. අර එතකොට ඔයාලගේ ප්‍රොඩක්ට්ස් එක ඒගොල්ලන්ට පේනවා. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට TikTok පේජ් එක අනිවාර්යයෙන්ම හදන්න කියලා. ඒ වගේම FB පේජ් එක හදන්නත් කියලා කියනවා. Instagram උත් හදන්න. ඒ වගේම තමයි ඔයාලා ඉතින් බිස්නස් එකක් කරන නිසා පොඩියට පටන් ගත්තට කමක් නැහැ. ඉතින් මමත් තාම ඉතින් පොඩියට තමයි කරන්නේ. මම කියන්නේ මේ ඔයාලා
බිස්නස් WhatsApp එකක් හදාගන්න. බිස්නස් WhatsApp එකක් හදාගෙන ඔයාලා ඒකේ කැටලොග් හදන්න දන්නවා ඇතිනේ. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා කොහොමද බිස්නස් WhatsApp එකේ කැටලොග් හදන්නේ කියලා. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් බලාගෙන ඔයාගේ ප්‍රොඩක්ට්ස් වල කැටලොග් එකක් හදාගන්න. ඉතින් එතකොට කස්ටමර්ස්ලට ලේසි ඔයාගේ ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් බලන්න. නැත්තම් නිතරම කස්ටමර්ස්ලා අපිට මැසේජ් දාලා ප්‍රයිස් අහනවා. අපේ කාලෙත් යනවනේ, යාගේ කාලෙත් යනවා. ඒක නිසා ගොඩම පහසුයි, කස්ටමර්ටත් පහසුයි, අපිටත් පහසු වෙනවා. එතකොට මේ අර කැටලොග් එකක් හදලා තියාගත්තාම. ඉතින් තා පොඩි දේවල් වගේක් තියෙනවා. අපි නෙක්ලස් එක හදන අතරේ ඒ දේවලුත් කතා කරමුකෝ. ඉතින් දැන් කතා කරන අතරතුරේදී මම ගොඩක් බීට්ස් දාගෙන ඉවරයි අපේ නෙක්ලස් එකට. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ආයෙත් බලන්න මුලින් ඉඳන් එතකොට පැහැදිලිව තේරෙයි මම කොහොමද නෙක්ලස් එක හැදුවේ කියලා. මොකද දැන් මම කතා කරද්දී ඔයාලට වීඩියෝ එක පොඩ්ඩක් ක්ලියර් නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් අර තේරෙනකන් නැවත වීඩියෝස් බලන්න. තව දෙයක් කියන්න ඕන. දැන් මගේ වීඩියෝස් විතරක් නෙමෙයි ලංකාවේ පිටරට ඕන තරම් YouTube channel තියෙනවා මේ වගේ ජුවලරි හදන. ඉතින් ඔයාලා ඒ වගේ දේවල් සර්ච් කරලා බලන්න කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කරන්නේ නැති දේවල් අපි මේ හොයලා බලලා කරන්න ඕන. ඉන්ටර්නෙට් එකේ ඕන තරම් ෆ්‍රී උගන්වන වීඩියෝස් තියෙනවා. ඔයාලා ඒවා බලන්න. ඉතින් මගේ channel එකේදීත් මම ඉදිරියේදී තවත් මේ වගේ ජුවලරි වර්ග හදන්න හිතන් ඉන්නවා. ඉතින් මගේ කලින් වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඒවලත් ගොඩක් දේවල් මම කියලා දීලා තියෙනවා. ඉතින් ඊට වැඩිය තවත් දේවල් තවත් වීඩියෝස් ගැන හිතන් ඉන්නවා. ඉතින් අර කාලේ හරස් වෙන නිසා තමයි මට වීඩියෝස් කරන්න බැරි වෙන්නේ. වීඩියෝස් වලට ගේන්න බැරි වෙන්නේ. ඉතින් කොහොම හරි මම ඉක්මනට ඔයාලට තව වීඩියෝස් ගේන්නම්. මට ලොකු අයිඩියාස් වගේක් තියෙනවා කරන්න, නිර්මාණ ගොඩාක් තියෙනවා කරන්න. ඉතින් කාලේ ලැබුණ ගමන් මම ඉක්මනට වීඩියෝස් හදලා ගේන්නම්. ඒක නිසා අනිවාර්යෙන්ම අපේ channel එකට එකතු වෙලා ඉන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි බීට්ස් ටික දාගන්න ඕනේ. ඉතින් ඊටු බීට්ස් ටික දාන විදිහ පෙන්නන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඒකට ඔයාලට එපා වෙනවනේ. ඒක නිසා අර මම කලින් කියපු විදිහට ඒ රටාව අනුගමනය කරලා බීට්ස් ටික දාගන්න. ඉතින් දැන් මට අවශ්‍ය ප්‍රමාණයට බීට්ස් ටික දාගෙන ඉවරයි. දැන් මම යන්නේ අපේ නෙක්ලස් එකේ අවසාන හරියට. ඉතින් මම අර මුලින් දාගත්ත විදිහටම ආයෙත් එන් කැප් එකක් දාගෙන තමයි යන්නේ. එන් කැප් එක සහ ක්‍රීම් බීඩ් ඉතින් මේ තියෙන එන් කැප් එක. ඉතින් කලින් අපි මුලින්ම ක්‍රීම් බීඩ් එකනේ දැම්ම. හැබැයි දැන් මුලින්ම දාන්නේ එන් කැප් එක. ඉතින් මෙන්න මේ විදිහට එන් කැප් එක දාලා ඊට පස්සේ ක්‍රීම් බීඩ් එක මෙන්න මේ විදිහට දානවා. එක පාටම දාලා මේ නෝස් පිල් එකෙන් තද කරන්න එපා. මේ ක්‍රීම් බීඩ් එක අර මගේ සීක්‍රට් එක තියෙන ඒ ටිප් එක පාවිච්චි කරලා තමයි මේව කරන්නේ. ඉලාස්ටික් එක වැඩි කොටස මම පොඩ්ඩක් කපා ගන්නවා. නැත්තම් මට හරි අපහසුයි මේ ක්‍රීම් බීඩ් එක ගැට ගහන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉලාස්ටික් එකේ එක චූටි කොටසක් අරගෙන ක්‍රීම් බීඩ් එක මැදින් මෙන්න මෙහෙම යවලා ගැට ගහ ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා ඒ කෑල්ල හොඳට බලා ගන්න. ඊට පස්සේ ෆ්ලැට් නෝස් පිල් එක හරි රවුන්ඩ් නෝස් පිල් එක හරි අරගෙන අපේ ක්‍රීම් බීඩ් එක දැන් තමයි තද කරගන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ක්‍රීම් බීඩ් එක තද කරගන්නවා. ක්‍රීම් බීඩ් එක තද කරපුවම පස්සේ අපි ඉලාස්ටික් කොටසක් ඉතුරු ඉන්නේ. එන්නේ ඉලාස්ටික් කොටස 3-4 පාරක් විතර මේ ගැට ගහන අර මම මුලින් කරාපු විදිහට වීඩියෝ එකේ මුලදී මම පළවෙනි එන් කැප් එක දාගත්ත විදිහටම මෙන්න මේකේ දාගෙන තමයි තියෙන්නේ. වෙනසක් නැහැ. මේ එකම ස්ටෙප් එකට තමයි කරන්නේ. ඒ නිසා ඉතින් ඔයාලා වීඩියෝ එක ආයෙත් බලන්න. ඉතින් මම කියනවා මේ වීඩියෝ එක විතරක් නෙමෙයි මගේ channel එකේ මම කලිනුත් දාලා තියෙනවා C beads වලින් necklace එකක් හදන විදිහේ. මේ වීඩියෝ එකට වඩා ඒක ගොඩක් පැහැදිලි වෙනවා. මේ ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද මේ වීඩියෝ එකේදී මම ගොඩක් කතා කරන නිසා ඔයාලට අපැහැදිලි වෙන බව මට හිතෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මගේ ඒ කලින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ක්‍රීම් බීඩ් එක තද කරලා ඒ හැම දෙයක්ම ඉවරයි. දැන් එන් කැප් එක මෙන්න මේ විදිහට ෆ්ලැට් නෝස් පිල් එක අරගෙන ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ දැන් තමයි ජම්පින් සහ ලොක් එක අපේ නෙක්ලස් එකට සම්බන්ධ කරගන්න. ඉතින් ලොක් එක සහ ජම්පින් රින් එක පාවිච්චි කරන විදිහත් අපි දැන් බලමු. ඉස්සල්ලාම මෙන්න මේ විදිහට මම ජම්පින් රින්ස් ටිකයි ලොක්ස් ටිකයි ගන්නවා. ඉස්සල්ලාම එක ජම්පින් රින් එකක් මගේ ටූල්ස් භාවිතා කරලා ඕපන් කරගන්නවා.
ඉතින් ඒ ඕපන් කරගත්ත ජම්පින් රින් එකට ලොක් එක දාලා අපේ එන් කැප් එකේ තියෙන සිදුරක් ඉතින් ඒ සිදුරට අපේ ලොක් එක ජම්පින් රින් එක දාගන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ලොක් එක දාපුවාම මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. වීඩියෝ එකේදී ක්ලියර් එකට පේනවද දන්නේ නැහැ ඔයාලට. ඊට පස්සේ අපි අනිත් පැත්ත හදාගමු. ඉතින් මම මෙතනදී ජම්පින් රින්ග්ස් කිහිපයක් ඕපන් කරගන්නවා. සාමාන්‍ය ජම්පින් රින්ග්ස් 5-6ක් විතර තිබ්බොත් ඇති. මම පුංචි දෙයක් කියන්නම්. මේකත් පොඩි ටිප් එකක්. ඒ කියන්නේ ජුවලරි හදාද්දි චූටි ටිප් එකක්. මෙහෙම ජම්පින් රින්ග්ස් 3-4ක් සාමාන්‍ය 3-4ක් නෙමෙයි. 5-6ක් 7-8ක් කොහමද 10ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. කැමති ප්‍රමාණයක් එකතු කරලා ජම්පින් රින්ග්ස් ඕපන් කරලා ඒවා එකතු කරගන්න ඕන. වීඩියෝ එකේදී බලන්න මම කරන විදිහ එහෙම කරන්නේ අපි හිතමු සාමාන්‍ය නෙක්ලස් එකක් හරි බ්‍රේස්ලට් එකක් හරි. ඒ කස්ටමර්ට අපි දැන් සාමාන්‍යයෙන් ෆ්‍රී සයිස් එකට හදද්දී කස්ටමර්ට ඒක මදි නම් එයාට පුළුවන් අර ජම්පින් රින්ග්ස් වලට දාන්න. එතකොට අර නෙක්ලස් එක හෝ බ්‍රේස්ලට් එක ටිකක් ලොකු වෙනවනේ. මම හිතනවා මම කියපු දේ පැහැදිලි ඇති කියලා. එහෙම නැතුව සාමාන්‍ය නිකන් ලස්සනටත් එහෙම ජම්පින් රින්ග්ස් දානවා. මේ ඒකට ජම්පින් රින්ග්ස් විතරක් නෙමෙයි ඔයාලට අර එන්ඩ් චේන් කියලා තියෙනවා. අර සාමාන්‍ය නෙක්ලස් හදන චේන් එකට වැඩිය ඒකේ චේන් එකේ චේන් එක ලොකුයි. එන්නේ ඒ චේන් එක භාවිත කරන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව ඉතින් ලේසියෙන් අපිට ජම්පින් රින්ග්ස් එකතු කරලා එන්ඩ් චේන් හදාගන්න පුළුවන් නිසා තමයි මම එන්නේ මේ විදිහට කරන්නේ. ඉතින් ඔයාලත් ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් දැන් නම් මම ජම්පින් රින්ග්ස් මෙන්න මේ විදිහට එකතු කරලා හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි දැන් මෙන්න මෙහෙම දම්බැලක් වගේ ජම්පින් රින්ග්ස් එකතු කරලා හදාගත්තනේ. ඒක එක ජම්පින් රින් එකක් අවසාන ජම්පින් රින් එක මෙන්න මේ විදිහට ඕපන් කරලා අපේ නෙක්ලස් එකේ එන් කැප් එකේ තියෙන සිදුරට මෙන්න මේ විදිහට දාලා ක්ලෝස් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙච්චරයි තියෙන්නේ. ඉතින් ඉවරයි හදලා. හරිම ලේසි පහසුයි හදන්නත් වැඩි කාලයක් යන්නේ නැහැ. අර බීඩ්ස් ටික නෙක්ලස් එකට දාගන්න එක විතරයි පොඩ්ඩක් කාලය යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ගෙස් කරන්න මම මොන වගේ නෙක්ලස් එකක්ද හැදුවේ කියලා. ඇත්තම කියනවා මම මේක පළතුරක් සලකුණක් විදිහට අරගෙන තමයි මේක කරේ. සිම්බල් එකක් විදිහට අරගෙන. මම කියන්නද මම මොකද මේ ගත සිම්බල් එක පළතුරකට. ඇත්තම ළමයි මම මේක ගත්තේ මේ නිකන් කොමඩු තියෙන වෝටර්මෙලන්. ඉතින් මේක වෝටර්මෙලන් විදිහට ඒ වයිබ් එකට තමයි හැදුවේ. ඇත්තම කියනවා ඉතින් මේක නිකන් කොමඩු ගැසියක් වගේ පේන්නේ නැහැ. හැබැයි ඉතින් අර නිකන් ඒ කලර්ස් ගැලපෙනවා කියලා මම හිතනවා. කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න මගේ අයිඩියා එක හොඳයිද කියලා. ඇත්තමට මේක මේ කොමඩු ගෙඩියකට ගැලපෙනවද කියලා කලර් එක එහෙම මම කලර් එක මැච් කරලා තියෙන විදිහ හොඳයි නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම හරි ආසයිලා කමෙන්ට්ස් කියවන්න. එහෙනම් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මගේ නෙක්ලස් එක කොයි වගේද කියලා ඔයාලට මාත් හිතෙන්නේ කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි යන්නේ. මේ වගේ තවත් ජුවලරි මේකින් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න අමතක කරන්න එපා. වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. වීඩියෝ කියවනකම්